සතුටින් ජීවිතය ගෙවන්න පුළුවන්. කැමති නම් උතරනේ බඳින්නවා. තනිවම ජීවත් වෙන්න පුළුවන්. විවාහ වෙන්න කැමති අය ඒකට ඇතුල් වෙලා විවාහ වෙලා සතුටින් ජීවත් වෙන්න. තනියෙන් ඉන්න අය කැමති තනියෙන් ඉන්න. සෝදාමක්වත් මේ අනුමත සසඳලා හීනමානේ නම් හදාගන්න. මොකද අපිට හීනමානේ හදාගන්න තරම් දෙයක් ඒගොල්ලෝ ගාව නැහැ. ඒකයි. ඒගොල්ලෝ ගාව මොකක් හරි එකක් තියෙනව නම් අපි හීනමානේ හදාගත්තට කමන්නේ නැහැ. ඔය සම්බන්ධකම් තියන අය ගාව, කසාද බැඳලා ඉන්න අය ගාව අපිට මේ අපි ගැන පහත් හැඟීමක් ඇති කරගන්න තරම් සතුටක් ඒගොල්ලෝ ගාව නැහැ. ඒගොල්ලෝ එහෙම ලොකු ජයග්‍රහණයක් ලබලා නැහැ. පේන්න විතර නෑ ඔක්කොම තියෙන්නේ. එළියටනේ තියෙන්නේ. ඔය පන්සලෙන මිනිස්සු දැක්කම ගොඩාක් වෙලාවට හාමුදුරුවෝත් හිතන්නේ අනේ මේ පෞල් ජීවිත ගෙවන අය අපි සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඇයි? ඒගොල්ලෝ ආවන් අපි ගාව හැසිරෙන්නේ නිකන් නකුල මාතයි නකුල පිතාගේ අවතාර වගේ. දුම සමගියක්. විනාඩි 20කට විතර පස්සේ ඒගොල්ලෝ බයික් එකේ හෝ කාර් එකේ නැගලා යනකොට පොඩ්ඩක් පස්සෙන් ගිහිල්ලා බලන්න ඕන බයික් එකේ යන ගමන් බෙල්ල මිරිකනේ උගේ. කාර් එකට නැග්ග තැන ඉඳලා කුලල් කනේ උගේ. අපි ගාවට එන්නේ පොඩ්ඩක් පොඩි රංගපෑමක් නේ. ඔය එක එක තැන්වල එක එක්කෙනා ප්‍රදර්ශනය කරන දේවල් වලින් ඇත්ත ජීවිතේ ඒකයි කියලා හිතා ගන්න යන්න එපා. ඇත්ත ජීවිතේ ඊට වඩා ගොඩක් වෙනස්. සතුටින් ඉන්න මිනිස්සුත් මම ඔබට කියන්නේ මේ අනුන්ගේ ජීවිත දිහා බලලා අපිව පහත් කරගන්න තරම් උසස් ජීවිත නම් ඔය ලෞකික ජීවිතවල නැහැ. තේරුණානේ? ඔය ලෞකික මේ ඔය අගයන් දෙන දේවල් වල අපි ගැන පහත් හැඟීමක්, හීනමානයක් ඇති කරගන්න තරම් දෙයක් ඇත්ත වශයෙන්ම නැහැ. ඔය ළමයි නැති අය කොච්චර දුක් විඳිනවද ලංකාවේදී? මොන තරම් බයකින්, හීනමානකින් පීඩා විඳිනවද? ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒගොල්ලෝ ළමයි නැතිවීම ගැන දුක් වෙන්න කිසිම කාරණාවක් නැහැ. මොකද ළමයි ඉන්නේ උන්ට එක දවසකවත් සතුට නැහැ. නේ? ළමයි ඉන්නේ ඉන්නවනේ. පුදුම දුකක් නිවිඳි. බය, සැකේ, තරහෙන් නේ. දැන් මම ළමයි ඉන්න අම්මලගේ මූණු දකින්නවා කුණ්ඩ හට්ටි වගේ දවසකනේ. දවසෙම තමයි. දවසෙම බය. කුඩු ගහයි, ගංජා ගහයි. Taman කැමති නැති එක යාළු වෙයි. ඊළඟට බැන්දට පස්සේ ආයෙ බයයි. මොකද මේ ආපු ගෑනු කෙනා මගේ කොල්ලා නාස්ති කරයිද? මම මේ බෝධිසත්වයෙක් වගේ හැදුවේ මූ මට නැති කරයිද? මුළු ජීවිතේම බයෙන් ඉන්නේ. මේ මිනිස්සු බය වෙන කාරණා තියෙනව නේද? අසහනයටපත් වෙන කාරණා. ඇත්තටම අසහනයටපත් නොවිය යුතු දෙයක්. අපි බය වෙන්න ඕන. අපිට තාම ප්‍රඥාව දියුණු නොවීම ගැන විතරයි. නුවණ දියුණු නොවීම ගැන විතරයි අපි බය වෙන්න ඕන. මොකද අපිට සියලු ප්‍රශ්න මේ විස්ඩම් එක සම්බන්ධව තමයි ගොඩනැගෙන්නේ. ප්‍රඥාව නැති තැන තමයි අපි දුකෙන් ඉන්නේ. නුවණ නැති තැන. නැතුව මේ ලෞකික ජීවිතේ අරයට තියෙන ඒවා මට නැති එක, අරයට ඉන්න අය මට නැති එක, ඔය වගේවට අපි දුක් විඳින්න ඕන දේවල් නෙමෙයි. මොකද ඔය හැම එකකම මම යෝජනා කරනවා. කියන්නේ අන්තිම නරක සිද්ධියක් උනත් ජීවිතේ වෙන්නේ ඒකේ ස්තුතිය කියන දෙයක් තියෙනවා. ජීවිතේ සිද්ධ වෙන සිද්ධි ගත්තොත් අන්තිම නරකම එකේ ස්තුතිය කියන දෙයක් ඉතුරු වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එහෙනම් ඔබ හැම දිනාටම ඒ විවෘත මනස ඇති කරගන්න, තමන්ට තියෙන ජීවිතය ගැන සතුට ඇති කරගන්න කියලා මම ඔබට යෝජනා කරන ගමන් ඉතින් එහෙම කෙනෙක් නැතිවීම නිසානේ සෝතැවුලින් ඉන්න අයට ඉක්මනින්ම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.